තියෙන්නේ පැය 4න් කියෝ වෙන රෙසින් ඕඩර් එකක් අද යන කිලෝ 2ක් ඕඩර් කරලා තියෙනවා. ඉතින් මේ ඒ ඕඩර් එක. ඉතින් ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් රෙසින් ආටිස්ට් කෙනෙක් නම් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගොල්ලන්ගේ නිර්මාණයට හරියන රෙසින් එක මොකක්ද කියලා හොයාගන්න. ඉතින් මගේ page එකට ගියොත් මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. මේ එක රෙසින් වර්ග ඔක්කොම ක්‍රිස්ටල් ක්ලියර් ඉපොක්සි රෙසින් තමයි. හැබැයි මේ රෙසින් වෙනස් වෙන්නේ මම කොච්චර වීඩියෝස් කරත් අහලා වෙනවා 72 hours කියෝ රෙසින් එකේ 12 hours කියෝ රෙසින් එකේ වෙනස මොකක්ද කියලා. ඉතින් වෙනස තමයි කියෝ ටයිම් එක. වෙන කිසිම වෙනසක් නැහැ. කියෝ ටයිම් එක තමයි වෙනසකට තියෙන්නේ. දැන් මේ තියෙන්නේ 4 hours රෙසින් කියෝ පැක් එක. එතකොට රෙසින් එක පැය 4කට වඩා අඩු කාලයකදී මේක කියෝ වෙනවා මිලිලීටර නැත්නම් ග්‍රෑම් 15කට වඩා වැඩි ප්‍රමාණයක් එක සැරේ ගන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. මික්ස් කරද්දී මික්ස් එක ඒ වගේ පොඩි නිර්මාණ වලට ඔයාලට ෆිනිෂින් ලේ එකක් සීලින් එකක් නැත්නම් පොඩි කී ටැග්ස් එකේ ජුවලරි අයිටම් එකක් වගේ ඉක්මනට හදා ගන්න ඕන නම් ඔයාලට මේ 4 hours කියෝ රෙසින් එකට යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ රෙසින් වල ප්‍රයිස් දැනගන්න ඕන නම් අපේ කැටලොග් එක තියෙනවා. කැටලොග් එක බලන්න පුළුවන් WhatsApp එකේ. ඔයගොල්ලන්ට හරිම පහසුවෙන් කැටලොග් එක හොයාගන්න පුළුවන්. ඉතින් මේ කැටලොග් එකට බලලා ඔයගොල්ලන්ට ඕඩර් එකක් දාන්න පුළුවන්.